ඔයා මෙලවට බිහි වූ දිනය කියන්නේ නිකම් දින වකවානුවක් විතරක් නෙවෙයි. ඒක ඔබ නොදන්නා ඔබේ යටිසිතේ සැඟවුණු මහා බලයක් සහ ඔබේ සැබෑ පෞරුෂය ලෝකයට හෙළි කරන රහස් සංකේතයක්. මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගෙන් 95%ක්ම Tamanට උපතින්ම ලැබුණු සැබෑ උපරිම ශක්තිය මොකක්ද කියලා හඳුනගෙන නෙමේ ජීවත් වෙන්නේ. හැබැයි අද රහස් අඩවිය තුලින් අපි සූදානම් වෙන්නේ පළවෙනිදා ඉඳලා 31 වෙනිදා වෙනකන් ඕනෑම දවසක ඉපදුණු කෙනෙක්ගේ චරිතයේ තියෙන කාටවත්ම නොකියපු ඒ මහා පුදුම සහගත රහස් ටික මනෝවිද්‍යාත්මකව සහ සංඛ්‍යා විද්‍යාත්මකව හෙළි කරන්නයි. වීඩියෝ බලන ගමන් ඔයාගේ උපන්දිනය පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයා මොන කාණ්ඩ කෙනෙක් වුණත් මේ වීඩියෝ එක අවසානය වෙනකන් බලන්න. මොකද ඒක ඔයාට බෙහෙවින් වැදගත් වෙනවා ඔයා ඇසුරු කරන අයගේ රහස් දැනගන්නත්. එහෙනම් මේ වීඩියෝවේ අවසාන තප්පරේ තෙක් රැඳී සිටින්න. ඔයා ඉපදිච්ච දවස කාණ්ඩවලට වෙන් කරලා තමයි අපි කතා කරන්නේ. අපි කාණ්ඩ කිහිපයක් යටතේ කතා කරනවා. ඉතින් වීඩියෝ එක අවසානය වෙනකන් රැඳිලා ඉන්න ඔයාට අපි කියනවා මේ කාණ්ඩවලට වෙන් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක දැනගන්න නම් ඔයා වීඩියෝ එක අවසානය වෙනකන්ම රැඳී ඉන්න වෙනවා. ඔයා ඉපදුනේ ඕනෑම මාසයක 1, 10, 19 හෝ 28 දිනක නම් ඔබේ උපන් අංකය වෙන්නේ 1. ඔබ උපතින්ම පාලකයෙක් නැතහොත් නායකයෙක්. ඔබේ සැඟවුණු බලය තමයි ස්වාධීනත්වය සහ ප්‍රමුඛත්වය. අන් අය අඩිගසන තැන්වලදී පෙරමුණ ගන්න ඔබට සහජ හැකියාවක් තියෙනවා. ඔබ කිසිවෙකුට යටත් වීමට අකමැති තනිව තීරණ ගන්නා සුවිශේෂී චරිතයක්. නමුත් ඔබේ දුර්වලතාව තමයි අධික මුරණ්ඩුකම. ඔබ හිතන දේ ඒ විදිහටම වෙන්න ඕනේ කියලා ඔබ දැඩිව විශ්වාස කරනවා. ඊළඟ කට්ටිය තමයි 2, 11, 20 හෝ 29 කියන දිනවල ඉපදිච්ච අය. ඔබේ අංකය වෙන්නේ 2. ඔබ සතු සැඟවුණු ඵලය තමයි මිනිස් සිත් කියවීම සහ අනුකම්පාවේ හැකියාව. ඔබ ඊටම සංවේදී වගේම ඉහළ නිර්මාණශීලීත්වයක් තියෙන කෙනෙක්. ඕනෑම රණ්ඩුවක් ප්‍රශ්නයක් සාමකාමීව විසඳන්න ඔබට පුළුවන්. හැබැයි මේ සංවේදීකම නිසාම මිනිසුන්ගෙන් ඉක්මනින්ම ඔබ රැවටීම් වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඔබේ හිත එකපාරක් රිදුනත් ඒක හිතේ තියාගෙන ලේසියෙන් අමතක කරන්නේ නැති චරිතයක් තමයි ඔයා. ඔයා ඉපදුනේ 3, 12, 21 හෝ 30 දිනක නම් ඔබේ අංකය තමයි 3. ඔබේ සැඟවුණු බලය තමයි ආකර්ෂණීය sannivedanaya. ඔබ වටා නිතරම පිරිසක් ඉන්නවා. මිනිසුන්ව හිනස්සන්න, ඔවුන්ව දිරිමත් කරන්න ඔබට තියෙන පුදුම හැකියාවක්. ඔබ ඕනෑම අඳුරු පරිසරයක් සතුටින් පුරවන්න පුළුවන් ජීවගුණයෙන් පිරිච්ච කෙනෙක්. හැබැයි ඔයාගේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි එක වැඩක් ඉවර කරන්න කලින් තව වැඩක් පටන් ගන්න එක. ඒ නිසා සමහර වෙලාවට ඔබ හැමදේම මග දාලා කම්මැලිකමින් ඉන්නවා. ඉතින් මේක ඇත්තද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. දැන් අපි බලන්න යන්නේ 4, 13, 22 හෝ 31 වගේ දිනවල ඉපදිච්ච අය ගැන. ඔයාගේ රහස් සංඛ්‍යය තමයි 4. ඔබ මේ ලෝකයේ ඉන්න සැලසුම්කරුවන්. ඔබේ සැඟවුණු බලය තමයි තාර්කික බුද්ධිය සහ විනය. ඔබ ඕනෑම දෙයක් පිළිවෙලකට නීත්‍යානුකූලව කරන්න කැමැති. මහන්සි වී වැඩ කිරීම ඔබේ සහජයෙන්ම ලැබුණු ලක්ෂණයක්. හැබැයි සමාජයේ යන පාරේ යන්න ඔබ හරිම කැමැති. ඔබ නිතරම අලුත් පාරවල් හදනවා. ඒ නිසාම සමහර අය ඔබව කැරලිකාරයෝ විදිහට දකින්නත් පුළුවන්. ඔයා 5, 14 හෝ 23 වගේ දිනක ඉපදිච්ච කෙනෙක් නම් ඔයාගේ අංකය තමයි 5. ඔබේ සැඟවුණු බලය තමයි ඕනෑම තත්වයකට හැඩ ගැසීමේ හැකියාව. ඔබ එක තැනකට වී සිටීමට අකමැති. සංචාරය කිරීමට සහ නිදහසට පණ වගේ ආදරය කරන කෙනෙක්. අවදානම් ගැනීමට ඔබ බය නැහැ. හැබැයි මේ නිසාම ඔබට එක තීරණයක ස්ථාවර වෙන්න අමාරුයි. ජීවිතයේ ෂණික වෙනස්කම් කරන්න ඔබ නිතරම පෙළඹෙනවා. ඉතින් මේ වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටිය ඔයා තාම වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්නම් ඔන්න දැන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟට අපි කතා කරන්නේ 6, 15 හෝ 24 දිනවල ඉපදිච්ච අය ගැන.
ඔයාගේ රහස් සංකේ තමයි 6. ඔබ සතු සැඟවුණු බලය තමයි ආදරය සහ ආරක්ෂාව සැපීම. ඔබ පවුලට යාළුවන්ට මෙන්ම සතුන්ට පවා අධික ලෙස ආදරය කරන අනුන් වෙනුවෙන් කැපවෙන කෙනෙක්. මිනිසුන් තමන්ගේ දුක කියන්න නිතරම තෝරගන්න ඔබව. හැබැයි ඔබේ තියෙන ලොකුම දුර්වලකම තමයි අන් අයගේ ප්‍රශ්න ඔබේ ඔළුවට දමාගෙන ඔබ අනවශ්‍ය ලෙස පීඩනයට පත්වෙනවා. ඔයා ඉපදුනේ 7, 16 හෝ 25 වගේ දිනක නම් ඔබේ අංකය තමයි 7. ඔබේ සැඟවුණු බලය තමයි ආධ්‍යාත්මික ඥානය සහ ගැඹුරු විශ්ලේෂණ හැකියාව. ඔබ ඕනෑම දෙයක් මතු පිටින් බලන කෙනෙක් නම් නෙවෙයි. හැම දෙයකම ඇතුළාන්තයේ සොයන්න ඔබ හරිම දක්ෂයි. ඔබ තනිව කාලය ගත කිරීමට ගොඩක් කැමතියි. හැබැයි මේ නිසාම සමාජය ඔබව අමුතු මිනිසෙක් හෝ අහංකාර කෙනෙක් විදිහට වරදවා වටහා ගන්න ඉඩ තියෙනවා. දැන් අපි බලමු 8, 17 හෝ 26 දිනවල ඉපදිච්ච අය ගැන. ඔයාගේ අංකය 8. ඔබේ සැඟවුණු බලය තමයි කැපවීම සහ මහා ව්‍යාපාරික ඥානය. ඔයා ජීවිතයේ ලොකු ඉලක්ක තියාගෙන වැඩ කරන ද්‍රව්‍යමය සහ මූල්‍යමය වශයෙන් සාර්ථක වෙන්න ඉපදිච්ච කෙනෙක්. ඔබට ජීවිතයේ මුල් කාලෙදී ලොකු පාදක පැමිණෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ වගේ නොසලී ඉදිරියටම යාමේ අසිරිමත් ශක්තිය තියෙනවා. ඔබට ජීවිතයේ මුල් කාලයේදී ලොකු පාදක පැමිණියත් ඒවයි නොසලී ඉදිරියටම යාමේ අසිරිමත් ශක්තියක් ඔබ සතුයි. හැබැයි ඔබ වැඩ අධික කරගෙන Tamanගේ සෞඛ්‍යය ගැන අමතක කරන ප්‍රවණතාව වැඩි. අවසාන වශයෙන් 9, 18 හෝ 27 දිනවල ඉපදිච්ච අය. ඉතින් ඔයාගේ අංකය 9. ඔබේ සැඟවුණු බලය තමයි සටන් කාමීත්වය සහ පරාර්ථ කාමීත්වය. ඔබ ඕනෑම අසාධාරණයකට විරුද්ධව නැගී සිටින නිර්භීත චරිතයක්. අසරණ මිනිස්සුන්ට උදව් කරන්න ඔබ දෙපාරක් හිතන්නේ. ඔබ පිටතින් දැඩි ලෙස පෙනුනත් ඇතුළාන්තයෙන් ඊටාම මෘදු හදවතක් තියෙන කෙනෙක්. හැබැයි ඔබේ ඉක්මන් කෝපය නිසාම සමහර වෙලාවට සමීපතමයන් ඔබෙන් ඈත් වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරපු මේ උපන්දින රහස් වලින් ඔයාගේ උපන්දිනයට අදාළ කොටස ඔයාට කොච්චර දුරට ගැලපුණාද? ඒක 100%ක්ම නිවැරදි කියලා දැන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔයාගේ යාළුවන්ටත් Tamanගේ සැබෑ බලය බලාගන්න මේ වීඩියෝ එක දැන්ම ෂෙයා කරන්න. ඉතින් දැන්වත් වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම රහස් අඩවිය subscribe කරලා තියාගන්න. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔබට සුබම සුබ දවසක්.